මේ වීඩියෝ එකට ඇරියොත් උඹලා අපි කතා කරන්න යන්නේ Canon කැමරාවලට කොහොමද Canon කියන නම ආවේ කියලා. මෙහෙමයි ඔය Canon කියන බ්‍රෑන්ඩ් එක මුලින්ම හැදුවේ ජපානයේ එක දැන් රටවල් වලින් මේක මැනුෆැක්චර් කරාට ඕක මේ මුලින්ම හැදුවේ ඇත්තටම ජර්මනියේ තියෙන Leica වගේ බ්‍රෑන්ඩ් එකලා කම්පීට් කරන්න හිතාගෙන. හරිද? Canon. ඒකට Canon ඒගොල්ලන්ගේ මුල්ම ප්‍රොටෝටයිප් කැමරා එකට නම දැම්මේ ජපානයේ ගොඩක්ම අදහන දෙවියෙක්ගේ නම මුල් කරගෙන. ඒ දෙවියන්ගේ නම Canon. හැබැයි මේ Canon පටන් ගන්න K වලින්. Canon. Not Canon. හැබැයි යාලේ ප්‍රොටෝටයිප් කැමරා එකට Canon කියලා නම දැම්මේ නෑ. ඒ කියන්නේ දෙවියන්ගේ නම දැම්මේ නෑ. ඒගොල්ලෝ දැම්මේ Canon කියලා අමුතු නමක්. කමලා එනවකෝ ගේම් දෙක එනවකෝ එනවකෝ. ඉතින් දැන් මට වගේ තමයි උඹලට තේරෙනවම කියව ගන්න බෑනේ. ඔය ජපන් උන්ට විතරයි කාලා කන්න පුළුවන් ගෝ කියව ගන්න. හරිද? එතකොට ඒ හින්දා ඉතින් ඒගොල්ලෝ හිතුවා මේ නම දැම්මොත් මේ ලෝකෙ වටේ ප්‍රසිද්ධ කරන්න බෑ මේ කැමරාව කියලා. ඒගොල්ලෝ හිතුවා අර දැන් දෙවියාගේ නම පොඩ්ඩක් ඉතින් ආපහු කොපි පේස්ට් කරලා දාන්න අකුරක් මාරු කරලා 100 අකුර දාලා. එහෙනම් ඔන්න ඔහම තමයි Canon හැදෙන්නේ. ඊළඟට මොකේ නම හැදුන හැටිද ඕනි කියලා කමෙන්ට් කරන්න. Okay. Mulai kamu lagi ya buta di TikTok.